හැමෝටම ඔන්න අද මගේ වීඩියෝ එක මගේ වැඩ දවසක්. මම වැඩට කියපු දවසක වීඩියෝ එක තමයි අද අරගෙන එන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි උදේ නැගිටලා පොඩක් එළියට ගිහිල්ලා වටපිටාව බලලා පොඩ්ඩක් විතර මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඉතින් හැමදාම නම් ඔහොම නැහැ. ටිකක් වෙලාව තිබ්බ දවසට චුට්ටක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් මේ විදිහට තමයි දවස පටන් ගන්න පරිසරෙත් එක්ක. හැබැයි ගොඩක් දවස් වලට එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ ඔගලම් බලනවා ඇති එළියට ගිහිල්ලා ඇඳුම් ඇඳගෙන එන්නේ කියලා. නෑ මේ වීඩියෝ එක පොඩක් ලස්සන වෙන දැන් මම ඒ විදිහ ෂොට් එකක් ගත්තේ. හරි ඒක තමයි මගේ අවුට්ෆිට් එක එදා දවසේ. ඊට පස්සේ කොණ්ඩෙත් ටිකක් පීරගෙන මම මේ දැන් ලෑස්ති වෙන්නේ පොඩි සිම්පල් මේකප් එකක් දාන්න. ඇත්තටම මේකප් කිව්වට මම මුකුත්ම මෙතන කරන්නේ නැහැ. මගේ ක්‍රීම් එක දාලා සන්ස්ක්‍රීන් එක දාලා ඊට පස්සේ දැන් මේ ලිප්ස්ටික් එක විතරයි යූස් කරන්නේ. මේක CCUK එකේ කොෆි එක මට මතක විදිහට මේක චුට්ටක් යූස් කරලා මේ ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එකේ නම මතක නෑ මට. පොඩක් ඒකෙනුත් පොඩි ටච් අප් එකක් දීලා ඒ විතරක් නෙවෙයි මම අනිවාර්යෙන් යූස් කරන්න කැමති දෙයක් තමයි බ්ලෂර්ස්. මම මාරම ආසයි බ්ලෂර්ස් යූස් කරන්න. ඒකෙන් හරි අමුතු ලුක් එකක් එනවා මූණට. වෙන මොකුත්ම යූස් කරේ නැතත් පොඩක් කැමති බ්ලෂ් එකක් දාගෙන ලිප්ස්ටික් එක දාගෙන යන්න. ඉතින් බ්ලෂ් එකත් පොඩක් දාගෙන මම හිතන්නේ මම වෙන මොකුත් කරේ නැහැ එදා. ඇත්තටම මට කරන්න තරම් වෙලාවක් තිබ්බෙත් නැහැ. ඒවත් එක්ක ඉතින් දැන් ඔන්න රෙඩි වෙලා ඉවරයි. මේක තමයි මගේ ලුක් එක. පොඩක් කලවරත් එක පේනවා මදි ඇති. ඊට පස්සේ අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. අමතක වුණා. මොකද්ද බොඩි මිස් නාන ළමෙක් මම. කොහේ හරි යනකොට මම හරි කැමති ඒ වගේ තියෙන සුවඳට. ඊට පස්සේ ඔන්න හොඳටම පරක් වෙලා තමයි දැන් මේ බැහැගෙන යන්නේ. මම අද යන්නේ පික්මි එකක. එක දවස් වලට වෙන විදිහට යන හස්බන්ඩ් ගෙනිහින් දානවා. මේ එදා ගියේ පික්මි එකක. ඊට පස්සේ ඔය පේනවනේ වෙලාව හොඳටම පරක් වෙලා 8:16යි. හැමදාම පරක් වෙලා යන ළමෙක් නෙමෙයි මම. ගෙදරින් තුල ලොකු දුරක් නැහැ ඔෆිස් එකට යන්න. ඉතින් මම පික්මි එකක් දාගෙන යනවා නම් 230ක් 250ක් වගේ ගාණක් තමයි යන්නේ ඔෆිස් එක ළඟට යන්න. ඉතින් ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා දවස. අපේ ඔෆිස් එක මේ දවස්වල අලුත් වැඩියා කරනවා. ඉතින් ඒ නිසා පොඩක් එහෙම වෙලා තියෙන්නේ. අලුතෙන් හදන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න මම ආවා මගේ සීට් එකට. ඇවිල්ලා මුලින්ම මගේ මැෂින් එක ඔන් කරගන්නවා වැඩ ටික පටන් ගන්න. ඔෆිස් දවසක වීඩියෝ එකක් වුණාට කරපු හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද වැඩත් එක්ක රෙකෝඩ් කරගන්න අමතක වෙනවා. දවසේ භාගයක් යනකොට වීඩියෝ එකක් කරනවා කියලා අමතක වෙනවා. ඉතින් ඕවත් එක්ක කොහොම හරි පොඩි වීඩියෝ කොටස් එකතු කරගෙන තමයි මම වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔන්න මම උදේ ඇවිල්ලා සෙට් අප් වෙලා වැඩ ටික පටන් ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ මැෂින් එකත් ඔන් කරගෙන. ඉතින් මුලින්ම මම කරන්නේ සාමාන්‍යයෙන් හැමදාම වගේ ගියාම මට දවසේ කරන්න තියෙන වැඩ ටිකට අමතරව කියන්නේ මූලිකවම මට කරන්න තියෙන ටිකට අමතරව මට එදා දවසට කරන්න ස්පෙෂල් දෙයක් තියෙනවා නම් ඒ ටික නෝට් ඩවුන් කරගන්නවා. සහ මට ටිකක් ආපස්සට ඒ වෙලේ කරන්න නැතුව දවසේ අගහරිය කරන්න තියෙන මොනවා හරි තියෙනවා නම් ඒ ටිකත් පොඩක් නෝට් ඩවුන් කරගන්නවා. මොකද එතකොට මට ලේසි. මොකද මතක තියාගෙන ඉඳලා ඔක පොඩක් අමතක වෙලා එහෙම වුණොත් ඒක මට ටිකක් අමාරුයි ඊළඟට. ඒ නිසා මුලින්ම පොඩි to do list එකක් හදා ගන්නවා ගියපු ගමන්ම. ඊට පස්සේ නම් ඉතින් හැමදාම වෙන්නේ මේ විදිහටයි කියලා කියන්න එහෙම නැහැ. එක විදිහට වැඩ ටික වෙනවා. ඉතින් මේක උදේ ටී ටයිම් එක. මම සාමාන්‍යයෙන් ටී බොන්නෙම නැහැ. ඒ නිසා මට ටී දෙන ආන්ටි මට දෙන්නෙත් නෑ අහන්නෙත් නෑ මම බොන්නේ නැති නිසා. හැබැයි එදා මට කොෆි එකක් දෙන්නද කියලා මම හා කිව්වා. කොෆි උනත් මම හැමදාම බොන්න ආස නැහැ. මොකද අර සීනි දාලා බොන්න මම ආස නැහැ. ප්ලේන් ටී එක නම් කොහොමත් බොන්න ආස නැහැ. ඉතින් ඒකත් බොන ගමන් මගේ තව තිබ්බ වැඩ ටිකක් කරා. ඉතින් මට මතක නැහැ මම මොනවද කරන්නේ ওই වෙලාවේ කියලා.
ඊට පස්සේ නම් මේ කස්ටමර් කෙනෙක් කරපු පේමන්ට් එකක්. ඉතින් මම ඒකත් ඇඩ් කරා වීඩියෝ එකට. වීඩියෝ ක්ලිප්ස් මදිනේ ඉතින්. මොකද ඇත්තටම වැඩ ගොඩක් බිසි වෙනකොට වීඩියෝ කර කර ඉන්න බෑනේ ඉතින්. හැමෝමත් එක්ක වැඩ කරද්දිත් වීඩියෝ කරන්න බෑ. ඉතින් දැන් නම් මේ දවසේ මැද හරියක් විතර වෙලා උදේ ඉඳලා ওই ටික තමයි උනේ. උදේ මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේත් මගේ කලික්ස්ලා දෙන්නෙක් එක්ක. ඉතින් ඉස්සරහට පෙන්නන්න ඒ දෙන්නවත් පොඩක් වීඩියෝස් වලට ගත්තා. මම ඉතින් අර ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් කට්ටිය කැමතිද දන්නේ නැහැනේ වීඩියෝස් වල ඉන්න. ඉතින් ඒවත් එක්ක මම වාඩි වෙලා ඉන්න තැනට අනිත් අය ගොඩක් ළඟ නෑ. මම ඉන්නේ රූම් එකක් ඇතුලේ. ඉතින් එතකොට චුට්ටක් විතර වැඩ කරද්දි බෝරින්. මොකෝ නිකන් පොඩි කයියක් ගහන්නවත් ඉතින් බෑනේ. ඉතින් ඒ නිසා මම මේ බලන් හිටියේ මම මොකද මේ රවාගෙන වැඩ කරන්නේ කියලා. ඒක මේ කැමරා එක තියෙන නිසා. එහෙම නෙවෙයි. ඔය මගේ හැටි. ගොඩක් මම අහනවා මොකද රවාගෙන ඉන්නේ කියලා. හැබැයි නෑ මගේ හැටි. ඊට පස්සේ මම මේ කොහෙද යන්නේ? මම කියවනේ අපේ ඔෆිස් එක පොඩක් හදනවා. ඒකත් එක්ක වෙන තැනක තමයි අපේ අනිත් ඩිපාර්ට්මන්ට්ස් තියෙන්නේ සමහර ඒවා. ඉතින් මම ඔය අර මට ආපු පේමන්ට් එක මේ accounts department එකට අරන් යන ගමන් තමයි ඔය හිටියේ. දැක්කනේ කිටියා. ඊට පස්සේ වැඩේ කරගත්තා. පහු යන ගමන් ආපහු යනකොට කවුද මේ ඉන්නේ? මේ තමයි මගෙත් එක්කම වැඩ කරන නංගි. ඉතින් මම මේ යාගේ පොඩි වීඩියෝ එකකට එයා දන්නේ මොකද කරන්නේ කියලා. ඒකයි බය වෙලා වගේ ඉන්නේ. ඊට පස්සේ ලන්ච් ටයිම් මම කෑම එක පෙන්නුවේ මොකද මම එදා කෑම අරගෙන ගියේ නැහැ. මේ ඉන්නේ අපේ අනිත් යාළුවා. කෑම අරගෙන ගියේ නැහැ නිසා ඔෆිස් එකෙන් තමයි කෑම එක ගත්තේ. ඩිසර්ට් ටයිම්. ඔෆිස් වල වැඩ කරන අය දන්නවනේ නේද? ඉතින් කඩචෝරු කන්නත් අපිට ගොඩක් වෙලා තියෙනවනේ. ඉතින් කොහොමත් ලන්ච් පැයේ තමයි දැන් මේ කඩචෝරු ටිකත් කෑවේ. කඩචෝරු නෙමෙයි මොනවද ගත්තේ අයිස්ක්‍රීම්. මේ දෙනත් එක තමයි ගොඩක් වෙලාවට මම ඉන්නේ. අනිත් කොහෙ ගියත් එක වගේ අය හම්බ වෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ දෙනත් ඒ වගේ. ඊට පස්සේ නම් ගොඩාක් වැඩ නැහැ. මෙතන මේ අර SMS reminder එකක් යවනවා අපේ කස්ටමර්ස්ලාට. ඒ වැඩේ බලන ගමන් ඉන්නේ. ඊට පස්සේ මම ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඉතින් ඔහොම තමයි. උදේ 8:00ට ගියාම හවස 6 විතර වෙනකල් වීඩියෝස් එක දිගට අරන් වීඩියෝස් හදන්න බැහැනේ. ඉතින් පොඩි විදියට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ මවගේ මෙමරි එකක් විදියට. මේකේ මගේ දෙක වැඩ කරන ඔක්කොම නැහැ. එහෙම මට ගන්න බෑනේ. ඒ නිසා මම පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මට දවසක මතක හිටින්න. ඉතින් ඊට පස්සේ යන්න කලින් වොෂ්රූම් ගිහිල්ලා පොඩක් සෙටල් වෙලා ඉතින් දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ එදා මම ගියේ මට මතක විදිහට මකට ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ යන්නේ අපි සහෝදර පාසල ඉස්සරයි. හරි එහෙනම් අද වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉස්සරහට මේ වගේ වීඩියෝස් කීපකින්ම හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් පරිස්සමින් ඉන්න. බයි.